හොඳයි. අපි අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කැරට් 18, කැරට් 22 සහ කැරට් 24 කියන රත්තරන් වල වෙනස සහ පවුමකට කොච්චරක් ග්‍රෑම් අවශ්‍ය වෙනවද කියන එක. ඉතින් ගොඩක්ම ආයෝජන එහෙමත් නැත්නම් ඉන්වෙස්ටිං ගැන කතා කරන ටියුඩර් ටෙක්නිකල් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම අපි කතා කරමු ගෝල්ඩ් එහෙමත් නැත්නම් රත්තරන් වල තියෙන විශේෂ අවස්ථා තුනක්. ඒ තමයි කැරට් 18, කැරට් 22 සහ කැරට් 24. මෙන්න මේ විදිහට ආකාර තුනක් යටතේ අපිට වෙළඳ පොලේ රත්තරන් බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍ය පුද්ගලයෝ එහෙමත් නැත්නම් සාමාන්‍ය පුරවැසියෝ විදිහට ඔයාලා ගොඩක්ම පාවිච්චි කරන්නේ කැරට් 18 සහ කැරට් 22 කියන රත්තරන්. ඒ වගේම ආයෝජකයෙක් නම් ඔයාට පුළුවන් කැරට් 24 කියන රත්තරන් මිලදී ගන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි සරලව කතා කරොත් කැරට් 24 රත්තරන් බිස්කට් විදිහට තියෙනවා. ඒ වගේම රන් ආභරණ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙඩින් එකකට වගේ පාවිච්චි කරන රන් ආභරණ කැරට් 22කින් බලා ගන්න පුළුවන්. ඒ වගේම කැරට් 18න් ඔයාලට බලා ගන්න පුළුවන් එදිනෙදා පාවිච්චි කරන රන් ආභරණ. ඒ කියන්නේ ඩේලි යූස් කරන්න අපිට හොඳම කැරට් 18. ඒ වගේම ආයෝජනයේට කැරට් 22 සහ 24 ගොඩාක් සුදුසුයි. ඉතින් මේ සම්බන්ධව සවිස්තරාත්මක විස්තරයක් අපි අද කතා කරමු. ඉතින් මුලින්ම යමු අපි කැරට් 24 කියන වර්ගය වෙත. ඉතින් මුලින්ම කැරට් 24 කියන එකට අපි යමු. අපි ගිහින් කතා කරමු මොනවද මේ කැරට් 24 කියන්නේ කියලා. ඉතින් සාමාන්‍ය වෙළඳ පොලේ මිලදී ගැනීමට තියෙනවා. නමුත් රත්තරන් බිස්කට් විදියට තමයි මේක මිලදී ගන්න තියෙන්නේ. ඒ වගේම මේක තමයි නියම රත්තරන්. 99.9%ක්ම රත්තරන් කියන එක තමයි මෙතනදී කැරට් 24 රත්තරන් කියලා කියන්නේ. ඒ වගේම මේවා ස්වභාවිකවම පිරිසිදුතාවයෙන් ඉහළම රත්තරන් තමයි මෙන්න මේ රත්තරන්. ඒ වගේම නියපොත්තකින් තදින් සීරුවොත් ඒ සීරීමකදී පවා ඔයාගේ නියපොතු වලට සීරිලා යන්න පුළුවන් තරමේ ඉතාමත් සොෆ්ට් රත්තරන් එකක් තමයි මෙන්න මේ කැරට් 24 කියන්නේ. ප්‍රධාන වශයෙන්ම මේක පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට ලෝක බැංකුවේ එහෙමත් නැත්නම් මහ බැංකුවේ මේ වගේ තැන්වල ආයෝජනයේට එහෙමත් නැත්නම් ඔයාටත් මෙතන මූල්‍ය වෙළඳපොළකට ගිහිල්ලා රත්තරන් බිස්කට් එකක් ගන්න පුළුවන් ආයෝජනය කරන්න බලාගෙන. ඉතින් මේකදී රත්තරන් බඩු හදන්න බලාගෙන ඔයා මේක ගන්න එපා. මේක ඔයාට රත්තරන් මිල අඩු කාලෙදී අරගෙන වැඩි කාලෙදී විකිණීම සඳහා ගෙදර ගෙනල්ලා තියාගන්න. නැත්නම් ඔයාගේ වත්කම පරිස්සම් කරගන්න හොඳම රත්තරන් තමයි මෙන්න මේ කැරට් 24 කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ අපි යමු කැරට් 22 කියන එක බලන්න. ඉතින් කැරට් 22 අපි කතා කරනකොට කැරට් 22 තමයි 91.66ක් රත්තරන් වෙනවා මෙන්න මේ කැරට් 22. ඒ කියන්නේ සාමාන්‍ය වෙළඳ පොලේ අපිට මිලදී ගන්න බහුල වශයෙන් තියෙන කැරට් 22. ඒ වගේම මේකෙදි 91.66ක් මතක තියාගන්න 91.66ක් රත්තරන් වෙනවා. ඉතින් මේක කැල් කරගන්නේ මෙන්න මේ විදිහට. එකත් මම ඔයාලට සරලව කියලා දෙන්නම්. කැරට් 22 බෙදන්න ඕන 24න්. ඊට පස්සේ වැඩි කරන්න ඕන 100%න්. එතකොට ඔයාලට 91.66ක් එනවා. කියන්නේ සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන රත්තරන්. ඊට පස්සේ අපි මෙතනදී ඉතුරු ඒවා මොනවද? ඉතුරු ඒවා තමයි 8.3ක් වෙනත් ලෝහ. ඒ කියන්නේ තඹ, රිදී, සිංක් වැනි ලෝහ කලවම් කරලා තමයි මෙන්න මේවා හදන්නේ. ඉතින් මේක මේ විදිහට හදන්න හේතුව තමයි අපිට බලා ගන්න පුළුවන් ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල සාම්ප්‍රදායිකව හදනවා අනිවාර්යෙන්ම වෙඩින් එකකදී මංගල මුදුව හදනවා. ඒ වගේම මාලයක් හදනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ඕනම ගෑනු ළමයෙක් අතේ මාලයක්, මුද්දක්, කරාඹු දෙකක් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේවා ගොඩක් හදලා තියෙන්නේ කැරට් 22 කියන රත්තරන් වලින්. සාමාන්‍යයෙන් බැංකුවකට ගන්නෙ කැරට් 22 සහ 24. 24 නැහැ ගොඩක් අය ගාව තියෙන 22. ඒවා තමයි බහුල වශයෙන් භාවිතා වෙන්නේ. ඉතින් ඔයාගේ මාලේ තියෙනවා නම් ගොඩක් දුරට ඒක කැරට් 22 වීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒකත් හොඳින් මතක තියාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අද කතා කරන්න ඕන අවසාන එක එහෙම නැත්නම් කැරට් 18. කැරට් 18 කියන්නේ 75ක් රත්තරන් ඉතුරු 25ම වෙනත් ලෝහ වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අපිට සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන. ඔයා හිතන්න ඔයා මුද්දක් හදනවා. මේ මුද්ද ඔයා එදිනෙදා පාවිච්චියට තමයි භාවිතා කරන්නේ. ඉතින් අන්න ඒ වගේ දෙයකටදී ඔයාට කැරට් 18න් තමයි මේක හදාගන්න වෙන්නේ. එතකොට ඉතුරු 125ම වෙනත් ලෝහ වලට තමයි අයිති වෙන්නේ. ඉතින් ඒකත් ඔයා මතක තියාගන්න ඕන. එතනදී තඹ, රිදී, සිංක් වගේ දේවල් තමයි මෙතෙන්ද අයිති වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනේ
ප්‍රායෝගිකව ඔයාට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ කැරට් 18 සහ 24 කියන රත්තරන්. ඊට පස්සේ අපි බලමු අද වීඩියෝ එකේ අවසාන වශයෙන් ග්‍රෑම් එකකට එහෙම නැත්නම් පවුමකට ග්‍රෑම් කොච්චරක් අවශ්‍ය වෙනවද කියලා. මෙන්න මේ විදිහට මම ඒකත් ඔයාලට උදාහරණයක් සහිතව කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් රත්තරන් පවුමක බර ග්‍රෑම් 8ක්. ඒ කියන්නේ ඔයාලට රත්තරන් බඩු කඩේ තියෙන විශේෂිත වූ තරාදියක් අන්න ඒකට ගිහිලා කිරලා බලන්න. එතකොට ග්‍රෑම් 8ක් එනවනම් ඔයා ගාව රත්තරන් පවුමක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 16ක් තියෙනවා කියන්නේ ඔයාට පවුම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට පවුම් 5ක මාලයක් තියෙනවා කියලා කවුරු හරි කියනවනම් ඒකේ බර වෙන්න ඕන ආසන්න වශයෙන් ග්‍රෑම් 40ක් හෝ 40ට වඩා වැඩි වෙන්න ඕනි පොඩ්ඩක්. හරි. එතකොට පවුම් 5ක මාලයක් කියලා ඔයාට ඒක කියන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට අවබෝධයක් එන්න ඇති මොනවද මේ කැරට් 18 22 සහ 24 රත්තරන් කියන්නේ. ඒ වගේම රන් පවුමකට ග්‍රෑම් කොච්චරක් අවශ්‍ය වෙනවද කියලා. ඉතින් කඩේකින් සාමාන්‍යයෙන් ඔයා රත්තරන් මිලදී ගන්න යනකොට මේවට අවශ්‍ය සර්ටිෆිකට් එකක් එයාලා ලබා දෙනවා අනිවාර්යෙන්ම ඔයාට. ඉතින් ඒ සර්ටිෆිකට් එක ගන්න මතක තියාගන්න ඕනේ. ඒ වගේම තව පුංචි දෙයක් මට අමතක වුණා. මේකේ ඩිස්ප්ලේ එකේ දැක්ක නිසා මම මේක මතක් කරා. සාමාන්‍යයෙන් කැරට් 22 ගෝල්ඩ් වලට 916 රත්තරන් කියලා කියනවා. ඒ කියන්නේ 91.6ක් රත්තරන් කියන එක තමයි මේ 916 රත්තරන් කියලා කියන්නේ. ඉතින් කෝඩ් නම්බර් එක තියෙන්නේ 916 විදියට. ඉතින් ඒක ඔයා දැක්කාම තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ කැරට් 22 ගෝල්ඩ් වලට කියලා. ඉතින් ඉදිරි වීඩියෝ එකේදී අපි මේ ගෝල්ඩ් chart එක පාවිච්චි කරලා මේක කොහොමද අපි එදිනෙදා මිල තීරණය කරන්නේ සහ ඒ දේවල් කතා කරමු. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා. ඒ වගේම ඔයා ආයෝජනයේට බර කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඉන්වෙස්ටින් පැත්තට නැත්නම් ඔයා ලබා ගන්න සැලරි එක ඔයා ඉන්වෙස්ට් කරන්න එහෙම නැත්නම් අනාගත වෙනින් ආයෝජනය කරන්න කැමති නම් අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න ටියුඩර් ටෙක්නිකල් අපිත් එක්ක